හරි ළමයි. මට දීලා තියෙනවා මෙන්න මේ වගේ खंडाංක දෙකක්. 0.8 සහ 2.7. මේ වගේ खंडाංක දෙකක් දීලා මට කියනවා මේකේ අනුක්‍රමණය හොයන්න. අනුක්‍රමණය හොයන සූත්‍රය මොකක්ද ළමයි? y खंडाංක වල වෙනස බෙදීම x खंडाංක වල වෙනස. ඒ කියන්නේ y2 අඩු කිරීම නැත්නම් y2 අඩු කිරීම y1 ඊට පස්සේ x2 අඩු කිරීම x1 තමයි අනුක්‍රමණයක් හොයන සූත්‍රය. මේක ඔයගොල්ලෝ මතක තියාගන්න ඕන. y2 වලින් y1 අඩු කරනවා x2 වලින් x1 අඩු කරනවා. දැන් මෙන්න මේ खंडाංක වලට අනුව මුලින්ම ලියන්නේ කවුද? මුලින්ම ලියන්නේ ළමයි x खंडाංකයෙන්. මම මෙයාව ගන්න x1 විදියට. හරිද? මෙයාව ගන්න x1 විදියට. ඊට පස්සේ දෙවෙනියට ලියන්නේ මොකද්ද ළමයි? y खंडाංකයෙන්. මම මෙයාව ලියා ගන්නවා y1 විදියට ගන්නවා. හරිද? එහෙනම් ඊළඟ खंडाංකයේ මුලින්ම ලියලා තියෙන්නේ x खंडाංකේ මම එයාව x2 කියලා ගන්නම්. දෙවෙනි खंडाංකයේ දෙවෙනියට ලියලා තියෙන්නේ y खंडाංක. එහෙනම් එයාව මම y2 කියලා ගන්නවා. දැන් හරිම ලේසියනේ ළමයි. අනුක්‍රමන සූත්‍රය ලියාගත්තා. खंडाංක දෙකේ y1 y2 ඒ ටික හොයාගත්තා. ඊට පස්සේ කෙලින්ම ආදේශ කරලා අඩු කරලා සුළු කරා. කොහොමද කරන්නේ? y2 තියෙන තැනට එයාගේ දාන්න. y2 තියෙන්නේ කීයද? 4යි. ඊට පස්සේ අඩු කිරීම y1 වලගේ කීයද? 8යිනේ ළමයි. ලේසියිනේ. ඔන්න 8යි කියලා ලියන්න. ඊට පස්සේ මේ සම්පූර්ණ ටික බෙදනවා x2. කො x2? මෙන්න ඉන්න x2. x2 වලගේ කීයද? 2යි. එයාව අඩු කරනවා x1. කො x1? මෙන්න මෙතන ඉන්නවා බිඳුව. එහෙනම් මෙතනට බිඳුව දාන්න. දැන් හරිම ලේසියිනේ ළමයි. දැන් මොකද කරන්නේ? 4 අඩු කිරීම 8. ලකුණු 4 අඩු කිරීම 8. හරි. 4ෙන් 8ක් අඩු කරාම අපිට උත්තරේ එනවා -4යි කියලා. මේ විදිය ඔයගොල්ලෝ ලකුණු පිළිබඳ දැනුම තියෙන්න ඕනේ. මොකද මේ වගේ සුළු කිරීම කරන්න. විශාල පදයෙන් කුඩා පදය අඩු කරා විශාල පදයේ ලකුණ දැම්මා. විශාල පදයේ ඍණ 8ෙන් 4ක් අඩු කරා 4යි. විශාල පදයේ ලකුණ දැම්මා ඍණ කියලා මෙතනට එනවා. ඊට පස්සේ මෙතන 2ෙන් බිඳුවක් අඩු කරනවා. 2ෙන් බිඳුවක් අඩු කරාම කීයද? 2යිනේ ළමයි. 2ෙන් බිඳුවක් අඩු කරාම 2යි. දැන් එහෙනම් මෙතන සමානයි ඍණ 4 බෙදීම ධන 2. ඍණ 4 බෙදීම ධන 2. ලකුණු අසමානයි. උඩ ඉන්නේ ඍණ යට ඉන්නේ ධන. එහෙනම් අපිට එන උත්තරේ ඍණ උත්තරය 4 බෙදීම 2 කියන්නේ කීයද? 2යි කියලා අපිට එනවා. එහෙනම් ළමයි මෙන්න මේ खंडाංක දෙකට අදාළ අනුක්‍රමණය වෙන්නේ ඍණ 2ක් කියලා අපිට උත්තරේ ගන්න පුළුවන් වෙනවා.